ආයුබෝවන් ඔබ හැම දෙනාම වර්ණ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔබට පුළුවන් මෙම channel එක subscribe කරලා පහළ බටන් එක subscribe කියන එක ක්ලික් කරාම ඔබට පුළුවන් ඉදිරියේදී අපිට නිර්මාණය කරන වීඩියෝස් ඔබේ YouTube feed එකට ලබා ගන්න. මේ වර්ණ channel නිර්මාණය වෙන්නේ මම දැකපු බොහොම පොදු කාරණයක් හින්දා අපේ ශ්‍රී ලාංකිකයින් ඉන්නවා ඉංග්‍රීසි දැනුම ඉතා හොඳ ඉහළ අය. එතකොට මෙයාලා ලෝකයේ ගොඩක් දේවල් දැකලා කියවලා අද මේ වර්තමානයේ තියෙන ඉන්ටර්නෙට් තාක්ෂණයත් එක්ක දන්නවා. දකින්න සහ ඔපචුනිටිස් ගන්නවා. ඒ වගේම අපේ තවත් කොට්ටාශයක් ඉන්නවා. අපේම අය ඉංග්‍රීසි භාෂා කියන බාධකය නිසා බොහොම සුළු ඔපචුනිටිස් අවස්ථා සහ දැනුම සහ ජීවිතය ගැන හිතන දේවල් පවා ගොඩක් පොඩි රාමුවකට කෙටි වෙච්ච අය. මෙන්න මේ ඉතින් ඔබත් එහෙම කෙනෙක් නම් ඉදිරියට මේ ඔබට බාධාවක් නෙමෙයි. වර්ණ චැනලය තුළින් මේ දේවල් රටේ ලෝකෙ වෙන්නේ කොහොමද සහ ඔබගේ අදහස් වලට ඔබ පුද්ගලයෙක් වශයෙන් අදහස් වශයෙන් උනත් වෙනස් වෙයි. ඉදිරියට අපිත් එක්ක channel එකත් එක්ක රැඳී හිටියොත් පොසිටිව් විදියට හොඳ විදියට ගුණාත්මක විදියට ජීවිතය දකින්න හැටි ඔබේ දිනදා කරන දේවල් ගැන කොහොමද මේ දේවල් එක්ක ඔබට ගන්න පුළුවන් තියෙන ඔපචුනිටිස් මොනවද අපි මේ ගැන ඉදිරියේදී කතා කරනවා. අපි මුලින්ම බලමු අපේ ජීවිතය. අපේ ඔබේ ජීවිතය වර්ණවත් කරන වර්ණ YouTube channel තුලින් කතා කරද්දී මුලින්ම අපි අපේ මනස ගෙනියන්න ඕන අපේ ජීවිතේ අපි දැනට අපි ඉන්න තැනට. ලංකාවේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 77ක් විතර කියනවා. ඒකට පිරිමි කෙනෙක් නම් අවුරුදු 74ක්. ගෑනු කෙනෙක් නම් අවුරුදු 80ක් වගේ. දැන්ට ඔබේ වයසත් එක්ක හිතලා බලන්න. ඔබට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනවද කියලා. දැන් ඔබට දැන් අවුරුදු 40ක් නම් තව අවුරුදු 37ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දිනවලින් ගත්තොත් 13505. මෙන්න මෙතන තමයි හොඳටම දැනෙන තැන. හිතන්න ඔබ හෙට දිනේ ගත කරාම මේක 504ක් වෙනවා. මේ විදියට දින ගන්න අඩු වෙවි යනවා. ඔබේ හරියටම උපන් දිනය සහ අද දිනය අරගෙන ඔබට වෙනස බැලුවොත් සහ මේ අවුරුදු 77ත් එක්ක ගාන හදලා බැලුවොත් ඔබට පැහැදිලි වෙයි කොච්චරනම් කුඩා කාලයක්ද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ කාරණේ හිතේ තියාගන්න ඉදිරි වීඩියෝ නරඹන්න. එතකොට ඔබට ඔබේ ජීවිතය ගැන ඉදිරියේදී අද ඉඳන් බලන විදිය, හිතන විදිය, කරන කියන දේවල්, ප්ලෑන් කරන විදිය සියල්ල වෙනස් කර වේවි සහ මීට වඩා හොඳ වේවි. හිතන්න ඔබට තව එක දිනයක් නැ ඉතුරු වෙලා තියෙන ජීවත් වෙන්න. ඔබ කරන්නේ මොනවද? ඇත්තටම අපි හැමෝම කරන්නේ Tamanට වැදගත් දේ, Taman සතුටු වෙන දේවල්. හිතන්න තව අවුරුද්දක් නම් තියෙන්නේ. ඒත් අපි එතකොට අපිට තව කාලය තියෙනවා. අපි එතකොට මේ වැදගත් දේවල්, අපි සතුටු වෙන දේවල් ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. මේ විදියට අපේ ජීවිත අවසාන වෙන දිනේ කවදා වුණත් අපිට පුළුවන් ඒ අවසාන දිනේ මොහොම සැටිස්ෆැක්ෂන් එකකින් සතුටකින් ජීවිතය අවසාන භාගය ගත කරලා මේ ලෝකෙන් නික්ම යන්න අපි ඇත්තටම Tamanට වැදගත් දේවල් නම් සතුටු වෙන දේවල් නම් කරලා තියෙන්නේ. අද අපේ ගොඩක් ලංකාවේ ජනතාව මම දැකලා තියෙන්නේ ඔය ජීවිතය ගත කරනවා, දුක් විඳිනවා, දුකින්ම ඉපදිලා දුකින්ම ගත කරලා දුකින්ම මිය යන කොටස ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට සමාජයෙන් දකින අනුන්ගේ මත බොහෝ ආගම් වල මතවාදී දේවල් නැත්තම් සමාජයෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක Tamanට ආස ජීවිතේවත් ගත කරගන්න බැරුව හිතේ දුකින් ජීවිතය අවසන් කරන අය. මේ වගේ කියන්නේ ඊට අමතරව Taman
ගන්න පුළුවන් ඔපචුනිටිස් කිසි දෙයක් නොදැන ඒව ගන්න බැරි වෙච්ච හින්දා ජීවිතය බොහොම අපහසුවෙන් ගත කරන අය ඉන්නවා. මේ වගේ දේවල් තියෙනවා. එතකොට මම මේ ඉදිරි වීඩියෝස් වලදී කියලා දෙන්නම්. ඒ සමහර දේවල් ඇචීව් කරගන්න විදිය. ඔබ අද ඉන්න තැන කොතන වුණත් ඔබ සමහර විට ඉස්කෝලේම ඩ්‍රොප් අවුට් වෙච්ච ඉස්කෝලෙන් මග නැතිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. උපාධියක් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැනට මැදිවිය කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන අපිට දැනට අද තියෙන දේ මොන දේ වුණත් අද ඔබට නොමැති දේ මොන දේ වුණත් එතන ඉඳන් ඉතිරි අඩිය තියන්නේ කොහොමද? ඉදිරියට යන්නේ කොහොමද? අවසානයේ තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන් සැටිස්ෆැක්ෂන් එකකින් ජීවිතය අවසන් කරන පුද්ගලෙක් වෙන්න ඔබට අවශ්‍ය නම් අන්නේ දක්වා ඔබ යන්නේ කොහොමද? මෙන්න මේ ගැන ඉදිරි වීඩියෝස් වලදී මම කතා කරනවා. මෙතෙන්දී අපි මුලින්ම හිතන්න ඕන අද දිනය ගැන. අද දිනය ඔබට වෙනස් කළ හැකි. අනාගතය ඔබට වෙනස් කළ හැකි. හැබැයි අතීතය අපිට වෙනස් කරන්න බෑ. එතකොට මේ අතීතය කියන කොටස අපිට අතාරලම දාන්න වෙනවා. ඒ කියන්නේ දුක් වෙලා වැඩක් නෑ. තවත් මේ වර්තමානිනුත් තව ඒ වෙන කාලය ගත කළ තේරුමක් නෑ. වර්තමානය සහ අනාගතය මේ වෙනුවෙන් හැඩවස්වා ගන්න විදිය බලමු. මුලින්ම ඔබ කළ යුත්තේ අපි පුද්ගලට ඇත්තටම සාර්ථකත්වය සතුට වැදගත් දේවල් මේවා ගොඩක් වෙනස් වෙනවා. ඔබ පුද්ගලයෙක් විදිහට තමන්ගේ හිත ගැන තමන්ගේ හිතින් අහන්න මට ඇත්තටම වැදගත් දේවල් මොනවද? මම සතුටු වෙන දේවල් මොනවද? මේව හිතලා ලිස්ට් එකක් ලියන්න. ඒ ලිස්ට් එකේ මෙන්න මේ දේවල් තැනින් තැන තියෙන්න පුළුවන්. මේක පුද්ගලයන් පුද්ගලට වෙනස් වෙන්න පුළුවන්. ඇත්තට මේ දේ කරද්දි අනිත් අය හිතන්නේ මොනවද? අනිත් අයට වැදගත් මොනවද? සමහරලාට කෙනෙක් ඇචීව්මන්ට් එකක් විදිහට දක්න දෙයක් මට ඇචීව්මන්ට් එකක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකින්ද තනිකරම ඔබේ මනසේ ඉල්ලන දේ ගැන හිතලා මේක ලිස්ට් අවුට් කරගන්න ඕන. මේකට ඇතුල් වෙන්න පුළුවන් පුද්ගලික සාර්ථකත්වය කියන්නේ තමන්ගේ කැරක්ටර් එක, ඩිසිප්ලින් එක වගේ දේවල්. අධ්‍යාපනය ගැන සාර්ථකත්වය ඇතුළත් වෙන්න පුළුවන්. තමන්ගේ ජොබ් එක ගැන, ආර්ථිකය ගැන, මුදල් ගැන, ඊළඟ තමන්ගේ රිලේෂන්ෂිප් සම්බන්ධතා ගැන, පවුලේ අය ගැන, තමන්ගේ සෞඛ්‍ය ගැන, අධ්‍යාත්මය ගැන මේක ඉතාම වැදගත්. ඊට සමාජය ඇතුලේ සමාජ සාර්ථකත්වය වෙන විදිය. ඊට තමන්ගේ උරුමය, තමන්ගේ නම ඉතුරු කරලා යන්න. ඒකත් කෙනෙක්ගේ සාර්ථකත්වයේ විදිහට තමන් දක්නය වෙන්න ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් අතරේ ඇතුලේ ඔබට වැදගත් දේවල් ටික ඔබ ලිස්ට් අවුට් කරලා ගත්තොත් මෙන්න මේ දේවල් එක්ක තමයි ඔබේ ඉදිරි ගමන ඔබ හදා ගන්න ඕන. අවසානයේ අපි තමන් සතුටටපත් වෙන්නේ නැති ජීවිතයක් ඇත්තරම වැඩක් නැහැ. එතකොට මෙන්න මේ එක එක දේවල් කොහොමද ජීව කරගන්නේ, ලබා ගන්න. සහ මොනවද අපිට තියෙන ඔපචුනිටිස් අවස්ථා සහ කොහොමද අපි මනස හදාගත යුත්තේ කියන එක ගැන මම ඉදිරි වීඩියෝස් වලදී කතා කරනවා. නම් අදට සමුගන්නවා ඔබේ. බොහොම ස්තුතියි රැඳී සිටියට. ඔබ සෑම දෙනාටම සුබ දවසක්.